Hi guys, welcome back to my YouTube channel. අද vlog එක නම් චුට්ටක් දුර vlog එකක් බලන්නකො මම කොහෙද යන්නේ කියලා. හැබැයි thumbnail එක දැක්කම නම් ඔයාලා දන්නේ නැති කොහෙද ගියේ කියලා. මේක තමයි අපේ තන්තිරිමලේ vlog එක. යන පාර කොච්චර අවුව වුණත් මාළම ලස්සන පරිසරයක් ළමයි තියෙන්නේ. මේක මගේ second time. හැබැයි මට කලින් පාර ගොඩක් පොඩි කාලේ ගියපු නිසා ලොකු මතකයක් නැහැ. මේ බලන්නකෝ පුදුම ලස්සනක් තියෙන්නේ. ඔව් සරයි. ඒ වුණාට ඒ පරිසරයෙන් එන සීතල සුළඟත් එක්ක සුළඟ ප්‍රොෆෙෂනල් වැඩිද වන්දා. හරි. ඒ සුළඟත් එක්කන් මේ ඉතින් අපිට මහන්සියක් නැහැ. එන මග දොඩම්බි වුණා. ඒව නම් මම රෙකෝඩ් කරේ නැහැ. මේක ගියේ මං කිව්වද වෙසක් එකට පස්සේ දවසේ මේක එඩිට් කරගන්න වෙලාවක් තිබෙන්නේ නැහැ ළමයි පොඩි බබෙක් එක්ක ගෙවන දවසේ ඉතින් අය කියලා වැඩක් නැහැ නේ පුදුම බිසි කොහොම හරි වෙලාවක් අල්ලන් දාගත්තේ මොකද මේ ඉරිදා තව වගේ එකක් එන්න තියෙන නිසා මේක තමයි ඔන්න මෙන්න තියලා දැන් ඉන්නේ මෙන්න මේක තමයි තන්තිරිමලේ රජමහා විහාරස්ථානය හරිම ලස්සනයි අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් ඒ වගේම අපි කෑම එතන ඉස්සරහ කඩේකින් ගත්තා. නෝමල් කෑම එකක්. මම ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට. පුදුම රසයි ළමයි. ඇත්තටම මට දැන් ආයෙ ගිහින් මේ කෑම එක කාලෙන්න හිතෙනවා. ඒ තරම් ඒ කෑම එක රසයි. මහා ලොකු දෙයක් තිබ්බේ නෑ. මේ පේනවනේ අවුව ගිනි පාට අවුව. මේ ගලත් රත් වෙලා ඒ වුණාට පේනන කට්ටියගේ එක්සයිට්මන්ට් එක කොච්චරද කියලා. අපේ පොඩි මෑන් තමයි ඔක්කොටම වඩා එක්සයිට්. මොකද මං හිතන්නේ මෙයාගේ ෆස්ට් ට්‍රිප් එක. ඇත්තටම යන් අනුරාධපුරේ එනවා නම් අනිවාර්යෙන් තන්තිරිමලේ පදින්න යන්න කියලා තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඒ තමයි හරිම ලස්සන පන්සලක්. හැබැයි හවස් වෙන්න යන්න. මොකද අවුසරේ ගිහින් නම් තේරුම් නැහැ. මෙන්න මේක තමයි ළමයි කෑම එක. මේක තිබ්බේ කොළමැල්ලුමුකුයි ලැවුමාරුයි මෑකරලුයි. ඒක මහා ලොකු දෙයක් නෑ උන්ට රසයි. ඊට පස්සේ ඉතින් දන්නවනේ ෆොටෝස් ගැහුවා වීඩියෝස් ගත්තා. ඉතින් ওই විදිහට තමයි තන්තිරිමලේ ගියේ. ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරන්න. මාව subscribe කරන්න. තව ඉස්සරහට ලස්සන vlogs ගේන්න. අර වෙලාව manage කරගන්න බැරි නිසා ළමයි මට මේ ඉක්මනට වීඩියෝස් ගේන්න බැරි මොකද වෙලාවකට මට අමතක වෙනවා පොඩි වටයක් දාලා ඊට පස්සේ අපි එන්න පිටත් වුණා මොකද හවස් වුණාම ඒන පාරේ අලි ඉන්නවා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා තව පොඩි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් කරන්න තිබ්බා ඒක නිසා අපි ඉක්මනට ආවා එනවනේ තව කෙනෙක් අපිට වොයිස් දෙනවා මෙතන හිටගෙන එහෙනම් ලස්සන vlog එකකින් ඉස්සරහට හම්බ වෙමු කියලා කියන ගමන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.